සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මිනු හර්ෂණ YouTube channel එකට. ඉතින් මාස කීපයකට පස්සේ තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව. ඉතින් කාලයක් මම වීඩියෝ එකක් දැම්මේ නැහැ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව. මොකද හේතුව මගේ පෞද්ගලික වැඩ රාජකාරී හින්දා. නමුත් ඔන්න 2026 අවුරුද්දේ ඉඳන් ඔන්න ආපහු මාර්ච් ඉන්ටේක් එකට ජූන් ජුලයි ඉන්ටේක්ස් වලට ඊට පස්සේ ඩිසෙම්බර් ඉන්ටේක්ස් වලට ඔන්න ස්ටුඩන්ට් වීසා ඕපන් වෙලා තිනවා, ඇඩ්මිෂන් ඕපන් වෙලා තිනවා 2026 අවුරුද්ද සඳහා. ඉතින් 2026 අවුරුද්දේ ගොඩක් අප්ඩේට්ස් තිනවා. ඔන්න ෆීස් ස්ට්‍රක්චර්ස් එහෙම වෙනස් වෙලා තිනවා. සමහර ගත්තොත් එහෙම ඉමිග්‍රේෂන් අප්ඩේට්ස්, EMGS අප්ඩේට්ස් ඒ වගේ දේවල් සමහර තැන්වලදී පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා. ඉතින් ඒ හැම දෙයක්ම ඔයාලට දැනගන්න පුළුවන් ඉස්සරහා වීඩියෝ වලින්. ඉතින් අපි කතා කරමු පොඩ්ඩක් මැලේසියා වලට ස්ටුඩන්ට් වීසා එන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් අලුතෙන්ම මේ වීඩියෝ එක බලනවා නම් ඔන්න මම ඔයාලට පොඩි ටිප්ස් ටිකක් කියන්නම් මැලේසියා වල ස්ටුඩන්ට් වීසා ගැන. ඉතින් අපි මේ විදිහට කතා කරමුකෝ. මුලින්ම ස්ටුඩන්ට් වීසා වලින් මැලේසියා වලට එනවා නම් ඔයාලා දැනගන්න ඕන ප්‍රධානම කාරණය තමයි මෙහි රට මොන වගේද කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ සර්ච් කරද්දී ස්ටුඩන්ට් වීසා වලට ඔයගොල්ලෝ වැඩිපුරම සර්ච් කරන්නේ කොහෙද? මම කියන්නම් ඔයාලා වැඩිපුරම සර්ච් කරන්නේ අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියා. ඊට පස්සේ නිව්සීලන්ඩ්, UK, යුරෝප්, USA, කැනඩා ඔයාලා අනිවාර්යයෙන්ම බලනවා. ඊට පස්සේ ඔප්ෂන් එකක් විදිහට ඔයාලා අනිවාර්යයෙන්ම බලන්නේ සිංගප්පූර්, මැලේසියා. ඉතින් මැලේසියාව ගත්තොත් එහෙම මැලේසියා කියන්නේ ගොඩක්ම cost of living එක අඩු රටක්. මම මේ වීඩියෝ එකෙන් මේ විස්තර කරන්නේ අලුතෙන්ම මැලේසියා ගැන හොයලා බලන කට්ටියට. හොඳේ. ඉතින් මේ cost of living එක අඩු රට ඇතුලේ ඔයාලට ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. සාමාන්‍යයෙන් අනිත් රටවල් වල ෆී ස්ට්‍රක්චර් එකට වඩා ගොඩාක් අඩුවෙන් මෙහි ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ chance එක තියෙනවා. අනිත් එක ජනප්‍රියම කාරණේ තමයි ඉංග්‍රීසි මේ රටට ඕනද? ඉතින් ඔව් හැමදාම කියනවා වගේ කලින් වීඩියෝස් වල කිව්වා වගේ ඉංග්‍රීසි කියන්නේ මැලේසියා වල ස්ටඩි කරන්නත් අවශ්‍යම සාධකයක්. ඒ වගේම තමයි මොනවද අවම සුදුසුකම්. මම ඒකත් කෙටියෙන් කියන්නම් සරලව. ඔයා බැචලර් එකක් කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම O level තියෙන්න ඕනේ අවම C5ක්. සාමාන්‍යයෙන් මැත්ස් ඇතුළුව තියෙනවා නම් හොඳ විෂයන් ටිකක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට A level වලින් නම් අවම C2ක් තියෙන්න ඕනේ. එයට අමතරව ඔයාලට ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක් තියෙනවා නම්, ෆවුන්ඩේෂන් එකක් තියෙනවා නම් O level වලින් පස්සේ ඔන්න බැචලර් එකකට ඔයාලට එන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම O level කරපු කට්ටියට C5ක් වගේ තියෙනවා නම් with mathematics ඔයාලට පුළුවන් ෆවුන්ඩේෂන් එකක් කරන්න, ඩිප්ලෝමා එකක් කරන්න. ඒ වගේම තමයි ඔයාලට මාස්ටර් වගේ එකක් කරනවා නම්, ඉතින් ඔයාලට මාස්ටර් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට බැචලර් එකක් තියෙන්න ඕනේ. PhD එකක් කරනවා නම් මාස්ටර් එකක් තියෙන්න ඕනේ. ඕක තමයි සරල කතන්දරේ මැලේසියා වල ස්ටුඩන්ට් වීසා වලට. ඉතින් මේක සාමාන්‍යයෙන් මාසෙක සරල ප්‍රොසෙස් එකක් තියෙන්නේ. සරල වුණාට ඉතින් ඩොකියුමන්ටේෂන් හරියට කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා අතරමං නොවි මැලේසියා වලට එන්න ඕනේ. මොකද ගත්තොත් එහෙම TikTok කන්සල්ටන්ට්ලා ගොඩක් ඉන්නවා මැලේසියා වලට. ඉතින් ආවට පස්සේ තමයි ඔයාලට ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් ආවට පස්සේ ප්‍රශ්නයක් ඇති නොවන විදිහට තමයි ඔයාලා මැලේසියා වලට එන්න ඕනේ. කියන්නේ ඔයාලගේ සුදුසුකම් ටික සම්පූර්ණ කරගෙන එන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අමාරුවේ වැටෙන්න වෙන්නේ. ඉතින් අමාරුවේ වැටලා මේ ප්‍රශ්න විසඳපු අවස්ථා ගොඩක් තියෙනවා ළමයි. ඉතින් ඒ දේවලුත් ඔයාලා හොඳින් මතක තියාගන්න. ඉතින් එහෙනම් 2026 වසරට ඔයාලට කවුරු හරි හිතන් ඉන්නවා නම් මැලේසියා වල ඇවිල්ලා quality education එකක් ගන්න, quality university එකකට එන්න, ආවට පස්සේ worry නොවි ඔයාගේ education එක කරගන්න. ඔන්න මගේ නම්බර් එක තියෙනවා වෙනදා විදිහටම. ඉතින් ඔයාලට පුළුවන් මට WhatsApp එකක් දාන්න. ඉතින් එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා.